සල්ලි ගැන කතා කරනකොට හැමතිස්සෙම අහන්න ලැබෙන කෝපි බොන්න එපා වගේ උපදෙස් එපා වෙලා නේද? අද අපි බලන්න යන්නේ ඒ හැමදේම පැත්තකට විසි කරලා හිතට කිසිම වදයක් නැතුව තමන් ආසම විදිහට සල්ලි පාවිච්චි කරන්නේ ඇත්තරම විප්ලවීය ක්‍රමයක් ගැන. ආයිමත් මේක. හැමතැනම කියන්නේ මේකනේ. ලැටේ බොන්නක නවත්තන්න සල්ලි ඉතුරු කරන්න. ඇත්තට මේක අහලම එපා වෙලා නේද? ඕ හුරු පුරුදුයි තමයි. හැබැයි ඇත්ත කතාව නම් මේ උපදේශ තනිකරම වැරදි. ඇත්තටම සල්ලි ගැන හිතන්න ඕන සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහකට. හරි මේකට තමයි කියන්නේ the great latte lie එහෙවත් නැත්තම් මහා ලැටේ බොරුව කිල්ලා. බලන්න මේ වගේ උපදෙස් වැරදි විතරක් නෙවෙයි ඒක ඇත්තගම ධනය ගොඩනගා ගන්න වැදගත්ම දේවල් වලින් අපේ අවධානය ඈත් කරන ලොකු උගලක්. ඇත්තටම වෙන්නේ මේකයි. මේ ඊනියා මූල්‍ය විශේෂඥයෝ කරන්නේ පොඩි විස්තරවලට අපිව හිර කරන එක. අපි රුපියල් 1000ක 2000ක කෝපි එක ගැන වද වෙවි ඉන්නකොට අපිට ලක්ෂ ගාණක වැටුප් වැඩිවීම ලොකු ආයෝජන අවස්ථා වගේ ඇත්තටම වැදගත් දේවල් මගහැරෙනවා. අන්න ඒක තමයි උගුල. මෙන්න බලන්න වෙනස. එක පැත්තක තියෙන්නේ රුපියල් 1000 ප්‍රශ්න. අනිත් පැත්තේ ලක්ෂ ගාණක කෝටි ගාණක ප්‍රශ්න. ලැටේ එක ගැන හිත ඉන්නවද? නැත්තම් පඩිය වැඩි කරගන්න සාකච්ඡා කරනවද? පොඩි දේවල් ගැන තර්ක කරනවද? නැත්තම් ආයෝජන ස්වයංක්‍රීය කරනවද? මේවට තමයි කියන්නේ big wins නැත්තම් ලොකු ජයග්‍රහණ කියලා. ඇත්තටම වෙනසක් කරන්නේ මේවා. හරි. එහෙනම් ප්‍රශ්නේ මේකයි. කොහොමද මේ වරදකාරී හැඟීමෙන් මිදිලා හිතට කිසිම වදයක් නැතුව සල්ලි වියදම් කරන්නේ? හොඳයි මෙන්න ඒකට තියෙන විසඳුම. මේකට කියන්නේ conscious spending එහෙමත් නැත්නම් සවිඥානික වියදම් කිරීම. හිතන්නකෝ මේකේ අදහස තමයි Taman ඇත්තටම ආස කරන ආදරය කරන දේවල් වලට අසීමිතව වියදම් කරලා ඒ අතරම Tamanට කොහෙන්ම වැදගත් නැති දේවල් වල වියදම් අනුකම්පාවක් නැතු කපා හරින එක. බලන්න මේක සල්ලි ඉතුරු කරන එක ගැන නෙවෙයි. මේක Tamanට වැදගත් දෙයට සල්ලි යොදවන එක ගැනයි. ඒ කියන්නේ ඇත්තටම ආස කරන අලුත් සපත්තු දෙකට නැත්තම් හොඳ රෙස්ටොරන්ට් එකකට ගිහින් කෑම වේලක් ගන්න වියදම් කරනකොට ඒ ගැන වරදකාරී හැඟීමක් ඇති කරගන්න ඕනේ නෑ. ඇත්තට මේක ලොකු සහනයක් නේද? හරියටම හරි. මේක සීමා කිරීමක් ගැන නෙවෙයි. මේක තෝරගැනීමක් ගැනයි. ඒ කියන්නේ තමන්ගේ වටිනාකම් එක්ක තමන්ගේ මුදල් හරියටම ගලප ගන්න එක. තමන්ට ඇත්තටම වැදගත් දෙයට සල්ලි යොදවන්න තමන්ම තීරණය කරන එක. හරි. මේක අහගෙන ඉන්නකොට ලස්සනයි තමයි. හැබැයි මේක නිකන්ම සිහිනයක් නෙවෙයි. මේක ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ කොහොමද? හොඳයි. ඒකට තමයි ඔටෝමැටික් මනි සිස්ටම් එකක්. ඒ කියන්නේ ස්වයංක්‍රීය මුදල් පද්ධතියක් තියෙන්නේ. අපි හැමෝම උත්සාහ කරලා තියෙනවනේ හිතේ හයියෙන් විතරක් සල්ලි ඉතුරු කරන්න. ඒත් ඒක හරියන්නේ නෑ නේද? මොකද හිතේ ශක්තිය, ඒ කියන්නේ will power කියන එක හරිම දුර්වලයි. හැබැයි පද්ධති systems ඒවා ශක්තිමත්. බලන්න මේක කොච්චර සරලද කියලා. පියවර 1 පඩිය ගෙනුමට එනවා. පියවර 2 කලින්ම සෙට් කරපු විදිහට ඉතුරුම් සහ ආයෝජන වලට සල්ලි ස්වයංක්‍රීයවම යනවා. දැන් තමයි හොඳම කොටස. පියවර 3 ගිණුමේ ඉතුරු වෙන හැම සතයක්ම කිසිම වරදකාරී හැඟීමකින් තොරව හිතේ හැටියට වියදම් කරන්න සම්පූර්ණ නිදහස තියෙනවා. මේක නිකන් කතාවක් නෙවෙයි. මෙන්න බලන්න ඇත්ත ප්‍රතිඵල. රොස් ෆ්ලෙචර් කියනවා 2011 දී මේ වගේ ස්වයංක්‍රීය පද්ධතියක් හදපු දවසේ ඉඳන් එයාගේ සුද්ධවත්කම බිඳුවේ ඉඳන් $4,50,000කට කිට්ටු වෙලා තියෙනවා කියලා. හිතා ගන්න පුළුවන් දේ වෙනස. ඒ වගේම මේක නිකන්ම ඉලක්කම් ගැන දෙයක් නෙවෙයි. මේක ඇත්තටම නිදහස ගැනයි. ස්ටීව් ඇඩ්කොක් කියන කතාව අහන්න. එයාගේ බිරිඳයි වයස 33 සහ 35 දී පූර්ණ කාලින රැකියාවලින් විශ්‍රාම ගත්තලු. ඔවුන් කියනවා අපි Tamanගේ දවසේ හැම විනාඩියක්ම පාලනය කරන නිසා හැමදාම උදේට උද්‍යෝගයෙන් අවදි වෙනවා කියලා. අන්න ඒකට තමයි නියම නිදහස කියන්නේ. හොඳයි. අපි දැන් දන්නවා මේ සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියලා. හැබැයි ඊටත් වඩා වැදගත් දේ තමයි ඇයි අපි මේක කරන්නේ කියන එක. මේ මුළු සංකල්පයම Tamanගේම දෙයක් පෞද්ගලික දෙයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා බලමු. ඔව්. පොහොසත් ජීවිතයක් කිව්වම ඔළුවට එන්නේ කෝටි ගාණක සල්ලි නේද? ඒ සුපුරුදු නිර්වචනය අමතක කරලා දාන්න. අපි දැන් කතා කරන්නේ ඊට වඩා ගොඩක් පෞද්ගලික, ගොඩක් අර්ථවත් දෙයක් ගැන. පොහොසත් ජීවිතයක් මොන වගේ වෙන්න පුරුවන්ද බලන්න. සමහර විට ඒක අවුරුද්දකට පාරක් දෙපාරක් විදේශ සංචාරය යන එක වෙන්න පුරුවන්. නැත්තම් හිතට කිසිම වදයක් නැතුව ගණන් සපත්තු ජෝඩුවක් ගන්න එක. තවත් කෙනෙක්ට ඒක හැමදාම ඉස්කෝලෙන් ළමයිව එක්කන්නේ නැක වෙන්න පුළුවන්. සමහර විට රෙස්ටොරන්ට් එකක මිල දිහා බලන්නේ නැතුව ඇපටයිසර් එකක් ඕඩර් කරන එක. නැත්තම් දෙමෝපියන්ට විශ්‍රාම යන්න උදව් කරන එක.
බලන්න බස් එකේ යනව වෙනුවට ටැක්සි එක යන එක පවා කෙනෙක්ට පොහොසත් ජීවිතයක් වෙන්න පුළුවන්. මේක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. ඒ නිසා වෙන කවුරු හරි කියන පොහොසත්කමේ නිර්වචනයට අනුව ජීවත් වෙන්න එක නවත්තන්න තමන්ගේම නිර්වචනය හදාගන්න. අන්න ඒක තමයි වැදගත්ම දේ. ඉතින් මේ හැමදේම හිතේ තියාගෙන දැන් Tamanගෙන්ම ආන්න ඕන ප්‍රශ්නය මේකයි. ඇත්තටම Tamanගේ පොහොසත් ජීවිතය මොන වගේද?